ආයුබෝවන් කියලා පිළිගන්නවා travel with Wasa අපගේ YouTube නාලිකාවට. ඉතින් අපි මේ ලෑස්ති වෙන්නේ ඕගොල්ලන්ව තායිලන්ත සංචාරයකට එක්කන් යන්න. ඉතින් මේ අපගේ දෙවනි ගමන අවුරුදු 10කට විතර වගේ පස්සේ අපි ආරම්භ කරන අපගේ දෙවනි විදේශ ගමන. අපේ ෆ්ලයිට් එක 10ට විතර වගේ 10:55ට විතර වගේ තිබිච්ච නිසා අපි ටිකක් ඉන්න වුණා. අපිට මගේ බිරිඳගේ සහෝදරයා එනකන් ඉන්න වුණා. ඒගොල්ලන්වත් අරගෙන තමයි අපි යන්න ඕනේ. ඉතින් අපේ සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඕගොල්ලන්ට මේ පිළිබඳ සියලුම තොරතුරු ඉස්සරහට බලා ගන්න පුළුවන්. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පිටවීමේ පරිශ්‍රයට ඩිපාචර් ටර්මිනල් එකට. ඉතින් එතනින් පාස්පෝර්ට් සහ පාස්පෝර්ට් චෙක් කරලා ඒගොල්ලෝ අපිව ඇතුළට ගන්නවා. මේ විහාරයේ පළවෙනි විදේශ ගමන. ඉතින් හරි බොහොම උජාරුවෙන් සතුටින් යනවා. එයාගේ පළවෙනි විදේශ ගමනට. දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ විදේශ මුදල් හුවමාරු ඒකකවලට. ඉතින් අපි මෙතන සුට්ටක් නැවතුණා. මගේ බිරිඳගේ තාත්තා එයාට ට්‍රයි බාත් වගේක් ගන්න ඕනලා බැංකුවෙන් ලංකා බැංකුවෙන් ඒ ට්‍රයි බාත් එක මාරු කරගන්න. මේ වගේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් විදේශ මුදල් හුවමාරු වල හුවමාරු කිරීමේදී භාවිතා වන හුවමාරු අනුපාත. අපි දැන් මේ තාත්තා එනකන් ඒ වැඩි කරගෙන එනකන් තමයි අපි මෙතන දැනට නැවතිලා ඉන්නේ. ඩිපාචර් ලොබි එකට යනකොනුත් ඔයගලන්ට මේ වගේ shops බලා ගන්න පුළුවන්. ඒ වගේම තවත් විදේශ මුදල් හුවමාරු counters බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ ඩිපාචර් ලොබි එකට. මෙතනින් එහාට තමයි security check points එම තියෙන්නේ. ඉතින් අපි යනවා දැන් අපගේ අපිට තියෙන ෆ්ලයිට් එක මොකක්ද කියලා විස්තර බලා ගන්න. ඒක මේ වගේ ඩිස්ප්ලේ වලින් ඔයගලන්ට බලා ගන්න සලස්සලා තියෙනවා. ඉතින් අපිට තිබුණේ Air Asia AK-46 කියන ෆ්ලයිට් එක. ඉතින් ඒකේ නම සඳහන් වුණාම තමයි අපිට ඇතුළට යන්න දෙන්නේ. එතකොට තමයි gates open කරන්නේ. විහාර නම් බොහොම සතුටින් ඉන්නවා. එයාගේ පළවෙනි ගුවන් ගමන නිසා.
වෙලා නැවතිලා ඉඳලා අපිට වෙලාව තිබිච්ච නිසා ටිකක් වෙලා නැවතිලා ඉඳලා අපිට අදාළ චෙකින් කවුන්ට් එක මොකක්ද කියලා විස්තර ටික ගේට් එක මොකක්ද කියලා සඳහන් වුණාට පස්සේ අපි යන්න පිටත් වුණා. ඉතින් දැන් මේ අපි යන්නේ security check point එක හරහා. මෙතෙන්දී මට කැමරාව මදකට නවත්තන්න සිද්ධ වුණා. මොකද එතනින් ඒගොල්ලෝ අවසර දෙන්නේ නැහැ කැමරා කරන්න, වීඩියෝ කරන්න අවසර දෙන්නේ නැහැ. දැන් අපි ඇවිල්ලා ඉන්නේ check-in counters area වලට. මෙතන තමයි ඔයගොල්ලන්ගේ ටිකට් ලබා ගැනීම සඳහා සහ ඔයගොල්ලන්ගේ බෑග් ගුවන් යානයට බාර ගැනීම සිදු කරන්නේ මේ ඒරියා එකේදී. ඉතින් අපේ වෙලාව වෙනකන් අපේ ගේට් අපේ චෙකින් කවුන්ට් එක මොකද්ද කියනකන් කියලා වැටෙනකන් සඳහන් වෙනකන් අපිට ඉන්න සිද්ධ වුණා. දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ චෙකින් කවුන්ටර්ස් පොලිමට. මෙතෙන්දී ඔයගොල්ලන්ගේ ටිකට් පත් ලබා ගැනීම සහ බඩු බාහිර ආදිය ගුවන් යානය තුළට ලබා ගැනීම සිද්ධ කරනවා මෙතෙන්දී. ඉතින් අපිට තිබුණේ Air Asia එකේ 46 කියලා ෆ්ලයිට් එක. ඒකට අපේ ටිකට් ටික අපි ලබා ගත්තා. පිනිතත් හරිම සතුටින් ඉන්නේ. ඊළඟට අපි යන්න පිටත් වුණා ගේට්ස් හොයාගෙන. ඊට කලින් අපිට පසු කරන්න සිද්ධ වෙනවා immigration counters. ඒ කියන්නේ විගමන කාර්යයන් කරගන්න තියෙනවා අපිට ඉස්සරහට. ඉතින් අපි ඒ වෙනුවෙන් තමයි අපි මේ ඉස්සරහට යන්නේ. මෙතනින් එහාට තියෙන්නේ immigration counters. ඉතින් ඔයගොල්ලන්ගේ passport ඒ වගේම ටිකට් පත් පරීක්ෂා කරලා තමයි එතනින් එහාට ඔයගොල්ලන් ඇතුල් කරගන්නේ. නිල වශයෙන් ඔයගොල්ලෝ ලංකාවෙන් පිටත් වුණා කියලා ඒගොල්ලෝ passport එකේ සඳහන් කරන්නේ මේ අවස්ථාවේදී. මේට කලින් අර security check point එකේ මට කියන්න අමතකුණා. එතෙන්දී ඔයගොල්ලන්ගේ සපත්තු, ඉනපටි, ෆෝන්ස් හැම සියලුම දෙයක්ම වගේ security check point එක හරහා යද්දී ඒවා ගලවලා ඒගොල්ලන්ට බාර දෙන්න ඕනේ මැෂින් එක හරහා check කරලා බලන්න. ඉතින් අපි ඊළඟට ඇවිල්ලා ඉන්නවා duty free shops area වලට. ඉතින් මෙතෙන්දී ඔයගොල්ලන්ට තීරු බදු රහිතව භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපේ ගේට් එක හොයාගෙන යන්න පිටත් වුණා. අපිට තිබුණේ ගේට් 6. අපේ ෆ්ලයිට් එක පිටත් වෙන්නේ ගේට් අංක 6න්. මේ වෙලාවේ මෙතෙන්දී අපිට බලා ගන්න පුළුවන් එළියේ ෆ්ලයිට්ස් නවත්තලා තියෙන විදිය බලා ගන්න පුළුවන්. තියෙන්නේ සමාධි බුද්ධ ප්‍රතිමාව තියෙන ප්‍රදේශය. බොහොම ප්‍රසිද්ධ තැනක් මේක. ඉතින් අපේ ෆ්ලයිට් එකට ඔන් බෝඩ් වෙන්න කලින් අපි මෙතන ටිකක් වෙලා නැවතිලා හිටියා. දැන් අපි යන්නේ ටිකට් පත් පරීක්ෂාවෙන් පසු
යානයට ඇතුල් වෙන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් ෆ්ලයිට් එක ඇවිල්ලා ලෑන්ඩ් කරලා තියෙනවා. අපිට ඇතුළත් වෙන්නයි තියෙන්නේ. මෙතනින් පසු පරීක්ෂා කිරීම සිද්ධ වෙන්නේ නැහැ. මෙහෙම ඇතුල් වෙනකොට ගුවන් යාන කාර්ය මණ්ඩලය විසින් ඕගොල්ලන්ව පිළිගන්න ලබනවා. ඉතින් අපි මේ අපේ සීට් එක හොයාගෙන තමයි යන්නේ. අපිට තිබුණේ 24, 25, 26 කියන සීට් පේලි තුන. මෙතෙන්දී දෙයක් මතක් කරන්න ඕනේ. ඕගොල්ලෝ කලින් සීට් ආසන වෙන් කරවාගෙන නැත්නම් ඕගොල්ලන්ට දරුවන්ට සහ ඕගොල්ලන්ට වින්ඩෝ සීට් එකක් ළඟ යන්න උවමනා තියෙනවා නම් ඕගොල්ලෝ චෙක් ඉන් කවුන්ටර්ස් වලදී ඒක ඒගොල්ලන්ට ඒ කාර්ය මණ්ඩලයට දන්වන්න ඕනේ මට වින්ඩෝ සීට් එකක් ලබා දෙන්න කියලා. එහෙම වුණොත් ඒගොල්ලන්ට ආසන ඒගොල්ලන්ගේ දැනටත් ඉතිරිව තියෙනවා නම් ඒගොල්ලෝ ඒ ආසන ලබා දීම සිදු කරනවා. ඉතින් අපි නම් කලින්ම රිසර්ව් කරලා තිබුණේ අපේ සීට් ටික. ඉතින් මේ ගමනේ ඉතිරි සියලුම විස්තර අපි ඔයගොල්ලන්ට ගෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එකට අපිව subscribe කරලා තියාගන්න, like කරන්න, comment කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ මුළු තායිලන්ත සංචාරයම අපි ආවරණ වෙන විදිහට වීඩියෝ ඔයගොල්ලන්ට මුදාහරින්න අපි සූදානම් කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බැලුවට ඔයාලට බොහොම ස්තුතියි. ඉතින් අපිත් එක්ක ඉදිරි වීඩියෝ වලිනුත් අපිත් එක්ක රැඳී සිටින්න කියලා අපි ඔයගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා.